ආයිබෝවන්. එතරම් මේ අපි අද ඉල්ලා මාර්තු 30 හරියටම මාසයක් ඇතුළත අප්‍රේල් 3 මේ අපි මාර්තු 3 තමයි ඊට වශයෙන් පටන් ගත්තේ. එතකොට අද වෙනකොට මම හිතන්නේ සෑහෙන වැඩ පිළිවෙලකට ඉවරලා තියෙන අපේ ඔබතුමාගේ මේ නම ජයවර්ධන මහත්මයා මේ මහත්මයා තමයි මේක බාරව ඉන්නේ ව්‍යාපෘති බාර අධිකාරමණ්ඩලයේ ව්‍යාපෘති. ඔව්. ඉතින් මෙතුමා ඇත්තටම මම එක වචනයයි මෙතුමාගේ ඉල්ලීම කරේ මම ඇත්තටම සතුටු වෙනවා රාජ්‍ය සේවකයෝ මෙච්චර අඩිනම්ද කියන එක මට මේ ප්‍රශ්නකුත් තියෙනවා. මම හිතන්නේ මාසයක් ඇතුළත ඔබතුමා විශාල කාර්යභාරයක් කරා නේද? විශේෂයෙන්ම දැන් ඇත්තටම මේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට තමයි මූලික ගෞරවය යන්න ඕනේ. මොකද අපිට මේ වෙනුවම සෙනග අලුතෙන් මිනිස්සු අපට ආරම්භ සේවකයෝ. ඒක ඇත්තටම අධ්‍යක්ෂ ජනරාල්තුමාට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ ඔබතුමා නිසා තමයි මට ඒක ලැබුණේ. මොකද මේ මගේ ඉල්ලීම කරපුවාට පස්සේ මෙතුමාගේ මම ඉල්ලීමක් කරේ නිකන්. ඊට පස්සේ මෙතුමා කිව්වා ලිඛිතව දෙන්න. ඊට පස්සේ මම ලිඛිතව දුන්නා. දුන්නාට පස්සේ ඇත්තටම මම දැන් එනකොටත් මම ඇත්තටම මහත්තයා මම බැලුවේ මං කොච්චර වාසනාවන්තද කියලා. ඒ කියන්නේ මගේ එක වචනෙට ඔබතුමා රාජ්‍ය සේවක අධ්‍යක්ෂ ජනරාල්තුමා පවා එක වචනයකට මාව විශ්වාස කරා. ඔබතුමාගේ ඉල්ලීම අධ්‍යක්ෂ ජනරාල්තුමා යොමු කරා. ඔව්. එතුමා කිව්වා හොඳයි. අපි එහෙනම් කරමු. ඔව්. කියලා එතුමා ඊට පස්සේ මට සම්පූර්ණ සහායක දුන්නා අපේ පැත්තේ. මට මේ ගමන යන්න. මේ වගේ අධ්‍යක්ෂ ජනරාල්තුමාලා මේ රටේ ඉන්න ඕනේ. තව ඉන්න ඕනේ. එහෙම වුණොත් මං හිතන්නේ ව්‍යාපෘති මං හිතන්නේ අවුරුද්දක් යනකොට ඔක්කොම ඉවර කරනවා. දැන් ඔබතුමා මට කිව්වනේ මේක මේ 2025 මේ සැලැස්ම තිබ්බේ නැහැ කියලා. ඒකට අලුතෙන් සැලැස්මකුත් දාලා කරන්න තමයි. සාමාන්‍යයෙන් වැඩ සැලැස්මට එහෙම වැඩක් දාන්න අමාරුයි. ඔව්. නමුත් දැන් මේකත් ඔබතුමාගේ ඉල්ලීමයි මගේ යෝජනාවත් එක්ක අධ්‍යක්ෂ ජනරාල්තුමා ඒක දැන් මොකද අමාත්‍යාංශයට යොමු කරන වැඩ සැලැස්ම. මේ යොමු කරපු වැඩ සැලැස්ම තමයි නැවත මේ වැඩේ එකතු කරන්නේ. ඒක ලොකු කැපකිරීමක් තියෙන ආයතනයක. මට ඇත්තටම මේ සංස්කෘතික අරමුදල නේද? මධ්‍යම සංස්කෘතික අරමුදල පහුගිය කාලේ නොඑක් කතා බහට ලක් වෙච්ච එක. නමුත් දැන් මම හිතන්නේ ඉතාම පිළිසිදු මේ හරියටම වැඩි වෙනවා. මම හිතන්නේ මෙතුමාම තමයි අබේගිරියේ වැලිමලු හදන්න මූලිකත්වලා තියෙන මෙතුමා. මිරිසෑටි. එතකොට දැන් ජේතවනාරාමේ මම කිව්වේ මෙතුමාට පෙන්ෂන් යන ඉස්සෙල්ලා මම එහා පැත්තක් කරලා දෙනවා. හරි? මොකද ඔබතුමාලා වගේ නිලධාරී හිටියම අපට හරි ලේසි. අවංකවම කියනවා මම අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් ඔබතුමාට මම හිතන්නේ මේක බලන සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව පින්දේ. මම ඒකයි කියන්නේ. අපි කවදාකවත් කාගෙන් සල්ලි ඉල්ලුවේ නැහැ. ඉල්ලන්නේ නැහැ. මම කියන්නේ මේක මම දෙන්නේ මේකට වැලි විතරයි ඈ. අනිත් සියල්ල රජේ. මම හිතන්නේ කෝටි ගණනක් මේකට රජේ වියදම් කරනවා. ඔව්. මධ්‍යම සංස්කෘතික අරමුදල. ඒ නිසා මේ වරදව වටහා ගන්න එපා. මම දෙන්නේ වැලි විතරයි මේකට. ඒ නිසා මම මේ ඉතුරු ටිකත් වැලි දෙනවා. අපි ඒ නිසා මට ඕනි මේක සමස්ත ලෝකවාසී බෞද්ධ විතරක් නෙමෙයි. ඒකට විදේශිකයන් එනවා. ආගම් වේදකින් තොරව එනවනේ. ඉතින් ඒ කට්ටියට ඇවිල්ලා මේක නිදහසේ හුස්ම ගන්න තැනක් තමයි මේ අපි හදන්නේ. ඒකට දැන් මම හිතන්නේ මේ ඔබතුමාලට පුළුවන් අනුරාධපුරේ එනවනම් අද ඇත්තටම පින් කරන්න ගොඩක් තැන් නැහැනේ. එන්න ජේතවනාරාමේ. දැන් නිදහසේ වලට බණ භාවනා කරලා යන්න පුළුවන්. ඒකටත් මූලිකම අඩිතාලම දාලා තියෙන මධ්‍යම සංස්කෘතික අරමුදල. ඒ නිසා ඒකේ ඉන්න අධ්‍යක්ෂ ජනරාල්තුමා, ව්‍යාපෘති භාර නිලධාරීතුමා, ඒ වගේම අනිකුත් සේවක මණ්ඩලය අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ කාර්ය මණ්ඩලය, විශේෂ කාර්ය මණ්ඩලය මේක වැඩ කරන ඇත්තටම ශ්‍රමිකයන් නෙමෙයි මේ පින්වතුන්. මේකේ ගිනි කාස්ට් එකේ මේ දවස්වල උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් ගිනි කාස්ට් එක වැඩ කරන්නේ. ඇත්තටම අපි කරන්නේ චූටි පිනයි. එයාලා තමයි විශාල පිනක් කරන්නේ මේකට. දැන් හෙට සුද්ධ කරන්න අද වතුර දාලා ඉන්න ඕනේ. ඔව්. නේද? බෑ මේක ලෙවල් කරන්න බෑ. ඉතින් මේ මම ඇත්තටම මේකට මම ස්තුතිවන්ත වෙනවා. මොකද දන්නවද? මම ආවේ රුවන්වැලිසෑය. රුවන්වැලිසෑය වැඳෙනකොට උදේ රෑ යන්නත් හදලා ඊට පස්සේ මගේ නෝනා කිව්වා හෙට උදේ යන්න කියලා. ඒ ඉතින් තමයි මාව මෙහෙ දෙක්කා. ඒකත් ඔය මතක් කරන්න බෑ නේද? ඉතින් මතක් ආවට පස්සේ තමයි මම නිකන් ඇහුව අතරේ ඉන්න ටිකට් ගන්න මල්ලිගේ මේකට මොනවද වෙන්න ඕන? හරි වෙන්න ඕන. ඊට පස්සේ කිව්වා මේ 12 මහේ පහන හදනවා. පුළුවන් නම් ඒකට උදව් කරන්න. ඊපස්සේ මම බලනකොට වැලි මලුවක් නැහැ. මම කොහොම මේකට වැලි මලුවක් නැත්තේ. ඊට පස්සේ කිව්වා අනේ සර් ලොකු දෙයක් අපිට වැලි මලුව හදන්න පුළුවන් කියලා තමයි මට එවලෙම ඔබතුමාව මට කතා කරලා
ඔබතුමත් එසැනින් ආවා ඇවිල්ලා හම්බෙලා ඇත්තටම මෙතුමා මේ මම හිතන්නේ මේ වගේ ලොකු ආශ්චර්යයක් දේවල් තියෙනවා නේද? අපි හොඳ දෙයක් නේ කරන්නේ. අපි මේකෙන් වැලියටයක් කරයි යන්නේ නැහැ, පින කුසල විතරයි අරයි යන්නේ. එතකොට මේ යෝජනාව මම හිතන්නේ මාස 2ක් ඇතුළත සම්මත වෙලා වැඩත් පටන් ගන්න තරම් මේ රටේ ක්‍රියාකාරී රාජ්‍ය සේවක කියන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඔබතුමා සහ අනිකුත් කාර්ය මණ්ඩලය දැක්වූ සහයෝගය ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාවම සතුටු වෙනවා. අගය කරා. මේ ලංකාවට අවශ්‍ය වෙන මේ වගේ එකක්. ඒ නිසා මෙන්න මේ වැඩසටහන අපිට පුළුවන් කවද ඉවර කරන්න. මොකොන් වෙනකොට ඔව්. උත්සාහ කරනවා. අපි හිතනවා අපිට පුළුවන්. අපි පුළුවන් කියලා පැහැදාම කියන්නේ. අපි පුළුවන්. බෑ කියන එක බෑ කියන්නේ. බෑ කියලා කියනවා. බලන්න හැක්කක් නොහැද. මේ මානසික ප්‍රගතිය දිහා බලපුවාම මාස 3ක් ඇතුළත මේක බෑ පුළුවන් කියලා ටාගට් එකක් පුළුවන්. අනේ ප්‍රාර්ථනා කරනවා ICM වේවා කියලා. මොකද මේ මම ඔබතුමා කියන්නේ එතනින් මම අවශ්‍ය ප්‍රතිපාදන මගේ පැත්තෙන් වෙන්න තියෙනවා. ඉතින් රජයේ පැත්ත මධ්‍ය සංස්කෘතික අරමුදල පැත්තෙන් විශාල සේවයක් මම හිතන්නේ මේ මාසයක් උත්තරලට තු මෙච්චර දැවැන්ත කාර්යභාරයක් මේක කරලා තියෙනවා. ඒක දිනයි නියෝඩු ගන්න. ඔව්. එක දිනයක්. කියන්නේ මේ මම හිතන්නේ අනුරාධපුරයට ඔයාලා මේ දවස්වල ආවොත් ඉන්නේ නැහැ. එක තප්පරයක්වත් ඉන්න බෑ මේ අවුව සරයි. එච්චරම අවුව සරයි. අපි දැන් වෙලා පහත් පහුවෙලා ඒත් තාම සරයි ඉන්න බෑනේ. ඉතින් එතකොට දවල්ට කොහොමද කියන්නකො මේක වැඩ කරන කට්ටිය. ඒ නිසා හැමෝගෙම ඉල්ලීමක් කරන්නේ එන්න ජේතවනාරාමයට. ඔබතුමාලගේ හැම ගෞරවයක්ම දෙන්න මධ්‍යම සංස්කෘතික අරමුදලට දීලා අවල පුළුවන් තරම් ඒකට ආධාර යොමු කරලා මේ මධ්‍යම සංස්කෘතික අරමුදල රැකගෙන මේ නිලධාරීන් අගය කර සලකන්න කියලා මම කොටෝම කියනවා. බොහොම ස්තුතියි.